කැල්කියම් බැඳුනාම දිගාරින්න බෑ මේ ගැටලා ඇටකටුත් එක්කම තියෙන්නේ කඩලම යනවා ඒක. හිටියටත් ඉන්නේ නිකන් වටින් කියන්නේ හොඳම දේ මචං කවුරු මොනවා කිව්වත් මේකව හොඳ තැනකට ගෙනියන්න හොඳ තැනකට ගෙනියලා යුරෝපට වගේ ජරාවට දාන්න. Bhatia, the injured tusker of Sri Lanka. Bhatia is one of Sri Lanka's most recognized wild tuskers, revered for his majestic presence and gentle demeanor. Roaming the lush landscapes of the island's central and southeastern regions, Bhatia has long been a symbol of the country's rich elephant heritage. Towering above the forest floor with his impressive ivory tusks and deep-set, intelligent eyes, he embodies both the beauty and vulnerability of Sri Lanka's wild elephants. Recently, Bhatia sustained a serious injury, believed to be from either a poacher's trap, a human-elephant conflict incident, or an internal tusker fight. The injury has left him limping and visibly weakened, with signs of infection that threaten his health and survival. Wildlife authorities and veterinary teams are closely monitoring him, administering treatment when possible in the wild. Despite his pain, Bhathia's resilience is evident as he continues to move through his territory, seeking food and water while avoiding human settlements. Bhathia's condition has sparked concern among conservationists, locals, and wildlife enthusiasts alike. His struggle highlights the growing challenges faced by Sri Lanka's wild elephants: habitat loss, human-wildlife conflict, and the constant threat of injury from illegal activities. He is not just an elephant. Bhatia is a symbol of endurance, a living reminder of the urgent need for better protection and coexistence. His story calls for compassion, awareness, and stronger conservation efforts to ensure that such gentle giants continue to roam free for generations to come. මාල් කොටනවා පස්සේ යනවා ඇදී බඳ යනවා ඔකට. ඔක හැබැයි ආයෙ ගල් නම් වෙනවද? ඉතින් ડોක්ටර්ස්ලා නම් කියනවා. අර මේ තාමසත් ඇලි කියන්නේ නේද? නුවරේ කියන්නේ? ඔය පළතුරු වගේ දාලා ගිහලා ඔව් තුන් හතර පාරක්. අනික මම නම් එයාට කියන්නේ සිගරට් එකක් දෙන්න ඕන රැයට. දවල්ට මෙච්චර ඉඳ වැඩක් නැහැ. ඔව්. අර දෙවෙනි පාර වැටුණු පාර මේ බොහෝ වෙලාවට ඇනලා වෙන්න පුළුවන් වෙන එකේ. සමායට දැන් මෙතෙන්දි වැටුනොත් එහෙම ආයෙත් ගොඩ ගන්නවත් හොයන්නත් බැරි වෙනවා. මට වෙන කොහෙද යන්නේ නැති හිතාගෙන ඉඳි ඔතන මැරෙලා ඉන්නේ. උඩට එන්න තරම් දන්නේ නැති. දවල්ට ගමේ මිනිස්සු මොනවා හරි කරනවා. ඉතින් රැයට අඩුම තරමේ වන්තියකින් තුත් රැයටවත් බලුවා. ඔව් සමායට අනිත් ඔව් ඒක තමයි තව එකක් කියලා ගහන්න පුළුවන් අනිවාර්යයෙන් ආනන්ත මේ දවස් ජීවිත එක හැම එකම. ඔව්. තරහින් ඉන්නේ.
දැනගන්න නැති ඉන්නේ ඔතන ඉන්නේ. යන්න try එකක් දෙනවනේ. හරියට දැන් සෑහෙන දුරලලා ඉන්නේ. ඕ නිකන් තේරෙනවා ඒක දැක්කම. අනේ ඉතින් ලෙඩක් නොදෙන ඇන්ටිබයොටික් ගහ ඉඳලා දැන් ඌට ඒ අමාරු ඊට වඩා තියෙනවා ඊට පස්සේ. ওই ටික රිකවර් වෙන්න අඩු ගන්න කැම ටික හරියට දෙන්නේ නැහැ. නෑ. ඒ කෑම කන්න බම් මේවා දීලා හරියන්නේ නැහැ උන්ට මේ. ඉතින් මේ ගොඩේ කැම ටික මොකද උන්ගේ මම ඩයිජස්ට් වෙන්නේ නැහැ මචං බාගෙටනේ ඩයිජස්ට් වෙන්නේ. ඉරන්න කෑම බාගෙට. ඒකයි බෙටි දානකොට කේන්දි ගොඩක් තියෙනවා. ඒකට මේවා දැම්ම කියන්නේ මේවා උන්ට සෙට් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම තලකොළ කලේ බෙහෙත් ටිකම දෙන්න. අනික දැන් මුගේ වැඩේ හොඳටම හොර වෙලා නින්නේ කන්නෙම නෑනේ මු. අත මේ හොඩෙන් අරන් කන්නේම නෑ. නෑ. දැන් මානාරවම තියෙනවනේ ඉතින් කනවනේ. අත්තම වරුවක් ඇත්තේ තියරි. අර හොඩේ යන්නේ සුදුම සුදු. ආයි කෙලින්ම අර ඔයාලා එන ඉඳලා එන්න මම යන්නේ. කවන්නේ. අපි මොකද කරන්නේ? ඉන්නව තව ටික. තා පොඩ්ඩක් ඉඳලා යන්න. අපි එන තව පොඩ්ඩක් ඉඳලා. මම කක්ක දීපු මචං කෝල් එකක් කොල්ල දෙන්න. දැන්. මම අපේ ගෙවලුත් එහා පැත්තේ තියෙන. හරි එල්ල කිරි. ඔයා මේ පැත්ත කවුරුද අපිට අඳුර ගන්න කෙනෙක් ඔය ඉති. මම මේ ඩිවිෂනල් සෙක්‍රටරි වැඩ කරන්නේ මේ. මොනවාරි බලලා ඉතින් ඊගොල්ලෝ ඔව් කෝල් එකක් කරගෙන. මාවත් පොඩ්ඩක්. හ්ම්. මාවත් පොඩ්ඩක් කෝල් එකක් දෙන්න. මුගේ කවුල ස්කෑන් කරගන්න විදිහක් තිබ්බද? ඔව් නේ. ඒකට ගෙනින්න බය නැතුව සතියක් දෙකම තියාගෙන වෙලෙත් කළේ යවන්න. බලමුකෝ දැන් ආයෙත් පොඩ්ඩක් අමුතුලා කියනවා ඒක වැඩි නැත්නම් නෑ. ඒක දුන්න ඉස්සරහට තව ඔය කේස් එකක් ආවොත් බය නැතුව ගෙනියන්න. දැන් මම දෙකම මොනියා හත් දෙක ආවා. Bhatia is given medicine mixed Bhatia is given medicine mixed with food from today. Yesterday, Wildlife Health Director Dr. Tharaka Prasad came to check on the health of the Tusker Bhatia, and Bhatia was examined by him. So far, medicine was given to the Tusker through syringes, which is really painful for the Tusker. You now know that the needle of the syringe used to inject an elephant with thick skin also becomes large. However, from today, medicine is given to the Tusker by putting medicine pills in the food. The medicine pills are given to the Tusker by putting medicine pills in things like pumpkin and cucumber, and feeding it to the Tusker by Mr. Jayasundara, the head of Mahawa Wildlife. Protect Elephants World Global Association discussed with the Minister of Environment and other high-ranking officials regarding the possibility of administering Ayurveda medicine to the Tusker King. And we felt that administering Ayurveda medicine to Bhatia would not be successful. In any case, we did everything we could for Bhatia's well-being and will continue to do so. I would like to express my sincere gratitude to Dr. Tharaka Prasad, Dr. Isuru, Mahawa Wildlife Chief Jayasundara, and other wildlife officers. Thank you. May Triple Gems bless you. ඔව්. මොකද මේ දුවන්න කරන හැංගෙන එක අදිකට දිරෙන ඕනම දෙයක්. ඒතර ෆිල්ම් එක මේ බඩු. සමහරවල්